පිනතිනි බුදුරජාණන් වහන්සේ ගැන සඳහන් කරහම අපි අසම සමයි කියන කාරණාව සඳහන් කරනවානි. ඒ කියන්නේ කිසිම කෙනෙකුට සමාන කරන්න බෑ. සමාන වෙනවනම් තවත් ලෝතුරා බුදු කෙනෙකුටම විතරයි. ඉන් බාහිර කිසිම කෙනෙකුට සමාන නැහැ. ඒ නිසා තමයි අසම සම කියලා කියන්නේ. එක බුද්ධෝත්පාද කාලයක එක බුදුරජාණන් වහන්සේ ළමයි පහළ වෙන්නේ. බුදුරජාණන් වහන්සේලා දෙනම ලෝකෙ එකට පහළ වෙන්නේ නැහැ. හේතු ගණනාවක් සඳහන් කරනවා. එක හේතුවක් පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේලා දෙදෙනෙක් ඔසවාගෙන ඉන්න මේ මහ පොළොව සමත් නැහැ කියලා. මහ පොළොවට බර වැඩි. ඒ තරම්ම ගුණ කදම්බයක්. ගුණේ බර වැඩි නිසා මහ පොළොව සමත් නැහැ කියලා සඳහන් කරනවා. එහෙනම් එක බුද්ධාන්තරයක වැඩ ඉන්න එක බුදුරජාණන් වහන්සේ නමයි. එතකොට ඒ බුදුරජාණන් වහන්සේට සමාන කවුරුවත් ඒ බුද්ධ කාලය තුල නැහැ. ඒ නිසා තමයි අසම සම කියලා කියන්නේ. එනම් මේ මහා පුරුෂ ලක්ෂණ සක්විති රජවරුන්ටත් තියෙනවා. නන්ද මහරහතන් වහන්සේ සංසාරේ කොයිතරම් සක්විති වෙන්නේ ඇද්ද? පාරමිතා පුරාගෙන එනකොට මේ ජීවිතෙත් පැවිදි නුණා නම් සක්විති රජ. රාහුල මහරහතන් වහන්සේත් එහෙමම තමයි. අපේ ශාසනයේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා මහා කල්ප ලක්ෂයක් පෙරම් පුරනකොට අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම මහා කල්ප අසංකේයකුත් ලක්ෂයක් පාරමිතා පුරනකොට කොච්චරනම් සක්විති වෙන්න ඇද්ද? පින්නතුනි සක්විති වෙච්ච වාර බොහොමයි. නමුත් කවුරුවත් බුදු වුණේ නැහැ. එහෙනම් සක්විති රජුරවන්ටත් මහා පුරුෂ ලක්ෂණ තියෙනවා. මහරහතන් වහන්සේලාටත් මහා පුරුෂ ලක්ෂණ තියෙනවා. මහරහතන් වහන්සේලා හිටියා. නමුත් ඒ කවුරුවත් බුද්ධත්වයේ කියන තැනට ඇවිල්ලා නැහැ. එහෙනම් ලෞතුරා සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගත්ත මහ බෝසතාණන් වහන්සේ මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්තයි. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ලක්ෂණයයි මහ රහතන් වහන්සේලාගේ ලක්ෂණයයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණම තමයි. නමුත් ඒ සාමාන්‍ය අපි කතා කරන රහත් මට්ටමටයි ලෞතුරා බුද්ධත්වයේ ලබාගත් මට්ටමයි අතර විශාල වෙනසක් තියෙන නිසා මේ පුරුෂ ලක්ෂණ ලබන්නේ අන් සියලු දෙනා මොනමන විදිහේ පින්කම් කළාද ඒ සියල්ලටම වඩා වැඩියෙන් පින් කරලා වැඩියෙන් පාරමිතා පුරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. ඒ කාරණාව සඳහන් කරලා තියෙනවා. ඒ කාරණාව සඳහන් කරලා තියෙන පින්නතුනි විශේෂයෙන් මෙච්චර පින් කළා කියලා නෙමෙයි. වචන 4කින් තමයි කියලා තියෙන්නේ. මොකක්ද මේ වචන 4න් සඳහන් කරලා තියෙන්නේ? අපත්තා, උපචිතත්තා, උස්සන්නත්තා, විපුලත්තා. මේ පින් කරලා තියෙන හැටි. කටත්තා කියලා කියන්නේ පින් කරන්න ඕනේ. උපචිතත්තා නැවත නැවත කරන්න ඕනේ. පින්නතුනි උදාහරණයක් සඳහන් කළොත් අපි බොරළු කැටයක් එහෙම නැත්නම් ජිල් බෝලයක් වැලි සහිත පොළවක දැම්මහම නැත්නම් පොළොව මතු පිට දැම්මහම ඒක ඒ තරම් පේන්නේ නැහැ. මොකද එකයිනේ. එතෙන්ට 2ක් 3ක් 4ක් 5ක් දාපුවාම ටිකක් වැඩිපුර පේනවා. 100ක් 1000ක් 10000ක් විතර එකතු කරාම ජිල් බෝල කන්දක් පේනවා. ආන් ඒ වගේ තමයි එකම කුසල කර්මය නැවත නැවත කරලා තියෙනවා. එතකොට නැවත නැවත එකම කරාම එතන පින් කන්දක් බවට පත් වෙනවා. එහෙනම් කටත්තා කරන්න ඕනේ. උපචිතත්තා නැවත නැවත කරන්න ඕනේ. උස්සන්නත්තා ආන් එහෙම නැවත නැවත කරාම ඉහළට එසවිලා පේනවා.
අතින්ට ජිල්බෝල නැවත නැවත දැම්මහම ජිල්බෝල කන්දක් පේනවා. එකම පින්කම නැවත නැවත කරහම එතන පින් කන්දක් තියෙනවා. විපුලත්තා. එතකොට පින්නතුනි එකම පින්කම නැවත නැවත කරලා තවත් නොයෙක් පින්කම් ඒ විදිහටම නැවත නැවත කරනවා. එහෙම කරලා විශාල වශයෙන් පින් රැස් කරලයි තියෙන්නේ. නොයෙක් ආකාරයේ පින්කම් කරලයි තියෙන්නේ. අපි මේ විදිහට උදාහරණයක් සඳහන් කළා. අපේ බුදුරජාණන් වහන්සේගේ අභිනීල සුනෙත්ත ඉතාම ලස්සන ඇස් දෙකක් තිබුණා. ඊට සමාන ඇස් දෙකක් දෙවියන්ටත් නෑ, බ්‍රහ්මයන්ටත් නෑ, එනම් මිනිස්සුන්ට කොහොමත් නෑ. භාග්‍යතුන් වහන්සේගේ නේත්‍ර සංගලට සමාන නේත්‍රයක් තිබුණ කෙනෙක් වෙන කොහෙවත් නෑ. ඒ තරම්ම ලස්සන ඇස් දෙකක් ලබන්ඩ මොනවාගේ පින්කම් කරන්න ඇද්ද? පින්නතුනි, අපි කෙනෙකුට රවල බලනකොට, කේන්තියෙන් බලනකොට අපේ ඇස් දෙකත් වෙනස් වෙලයි තියෙන්නේ. රතු පාට වෙලා බලන කෙනාට මුහුණ දිහා බලන්ඩ බය හිතෙන බවක් තියෙනවා. ඒ බයත් එක්ක ඒ මූණේ තිබිච්ච ශ්‍රියාවන්තකම නැති වෙලා භයානක මූණක් තියෙන්නේ. විරූපී මූණක් තියෙන්නේ. අරමුණු කරලා බැලුවොත් බැලූ අතේ පේන මහා කඳු යායක් වගේ. අපිටත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මේ ජීවිතේ යටත් පිරිසෙන් තිසරණ සහිතව පන්සිල්වත් ආරක්ෂා කරගෙන දස දාන වස්තුවත් සම්පූර්ණ කරන්න කියලා. පින්නතුනි හිතන්නකෝ, දස දාන වස්තුව වරක් දෙවරක් තුන්වරක් හතරවරක් නෙමෙයි නොයෙක් වර මේ ජීවිතය අපි සම්පූර්ණ කරාම මරණාසන්න වෙලාවේ තමන් කරපු පින්කම් ටික කල්පනා කරනකොට මේ විදිහේ පින්කම් කරා කියලා හරියට නිකන් කඳු යායක් වගේ දකින්න පුළුවන්. හැම තැනම පේන්නේ අපි කරගත්ත පුණ්‍ය කර්මම තමයි. එහෙනම් මහ බෝසතාණන් වහන්සේ පින් කරපු හැටි තමයි මේ කියලා තියෙන්නේ. කටත්තා කරලා තියෙනවා. උපචිතත්තා නැවත නැවත කරලා තියෙනවා. උස්සන්නත්තා ඉස්සිලා පේන හැටියට කඳු වගේ පින්කම් කරලා තියෙනවා. විපුලත්තා හාත්පස බලහම හැම පැත්තෙම පේන්නේ තමන් කරපු කුසල කර්මයේම පැතිරිලා පේන්න පටන් ගන්නවා. ඒ තරම් පින් කරලා තමයි මේ මහා පුරුෂ ලක්ෂණත් ලැබලා තියෙන්නේ. එහෙමනම් ඒ කරපු තරම් පාරමිතාව පූර්ණේ කරලා නැහැ කිසි කෙනෙක්. ඒ නිසා අන් සියලු දෙනාටම වඩා භාග්‍යතුන් වහන්සේගේ ලක්ෂණ ඉතාම ඉහළයි. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා විශේෂයෙන් අනන්ත සක්වලවල් වල සීමාවක් නැහැ. අනන්ත ජීවීන්. එතකොට මේ සක්වලේ කොච්චර ජීවීන් ඉන්නවද අනන්ත සක්වලවල් වල? දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල, මනුෂ්‍ය ලෝකවල, තිරිසන් ලෝකවල, പ്രേත ලෝකවල, මේ ආදී හැම සක්වලක හැම සත්වයක්ම එක්කෙනෙක් පින්කම් 100ක් කරලා තියෙනවා. එක්කෙනෙක් එක සතෙක් පින්කම් 100ක් කරලා තියෙනවා. කාරණාවයි මේ පැහැදිලි කරන්නේ. එතකොට එක්කෙනා එක පින්කම 100 වතාවක් කරාම මේ අනන්ත සක්වලේ අනන්ත ජීවීන් කරපු පින්කම් ප්‍රමාණය එකතු කළොත් කොච්චර ප්‍රමාණයක් වෙයිද? ඒ කාරණාව සර්වඥතා ඥානයකට වැටහෙනවා මිසක් අපිට තේරෙන්නේ නැහැ. එනම් සඳහන් කරනවා අනන්ත සක්වල අනන්ත ජීවීන් එක්කෙනා එක පින්කම 100 වතාව බැගින් කරලා ඒ පින්කම් කන්ද එකතු කළොත් කොච්චරක් වෙයිද? ආන් ඒ එකතු කරපු ප්‍රමාණය වගේ පින්කම් 100ක් මහ බෝසතාණන් වහන්සේ තනියම කරලා තියෙනවා කියලා. එතකොට ඒ කාරණාවේ විශාල අනන්ත බවක් තියෙනවා. බුදුගුණ අනන්තයි කියලා කීවට අපිට ඒක කවදාවත් තේරුම් අරගෙන ඉවර කරන්න බැරි එකයි.